ලෝක පරිසර දිනයයි. මේ වගේ පරිසර දිනයේ තේමාව තමයි ප්ලාස්ටික් භාවිතය අවම කරමු යන්න. ඉතින් ප්ලාස්ටික් භාවිතය මම හිතන්නේ අද මේ තරංකාරී සමාජයේ මිනිසුන් බොහෝ දුරට ප්ලාස්ටික් භාණ්ඩ සඳහා පෙළඹෙන්නේ මිල අඩු බව. ඒ වගේම පහසු භාවය. ඒ වගේම කල් පවතින කල් තියාගන්න පුළුවන් නිසා. මේ ආදී විවිධ කරුණු නිසා අද ලංකාව විතරක් නෙමෙයි ලෝකෙ මිනිසුන් පුරුදුලා තියෙනවා මේ ප්ලාස්ටික් භාවිතය. නමුත් ප්ලාස්ටික් හින්දා පරිසරයට සිදුවන හානිය කොච්චරද කියලා මම මේ පරිසරවේදී විශ්ලේෂණය වරින් වර අපිට කියලා දෙනවා. ඒකද පරිසරය සඳහා පරිසරයේ සම්තුලිතභාවය සඳහා පරිසර දූෂණය අවම සඳහා ප්ලාස්ටික් භාවිතය ඉවත් වීම යන්න අනිවාර්ය කරුණක් බව මම අපි ඔක්කොම එකග වෙන කරුණක්. අද අපිට තියෙන ප්‍රධානම කරුණ තමයි ප්ලාස්ටික් භාවිතය කොහොමද අපි ක්‍රමයෙන් ඉවත් වෙන්නේ කියලා. මේ හින්දා අපි ලක්සල් ආයතනයේ අත්කම් භාණ්ඩ සම්බන්ධයෙන් අපි අත්කම් භාණ්ඩ සම්බන්ධ ආයතනයක් අපි සුළුයෙන් පටන් ගත්තත් මේ ක්‍රමයෙන් අපි මෙම ආයතනයේ පසුගිය වසර දෙක තිස්සේ අපි ක්‍රමයෙන් ගොඩනගමින් සිටින විශේෂයෙන්ම අපේ ලාභයට වඩා අපේ මූලික අරමුණ වන්නේ පාරම්පරික ග්‍රාමීය හස්තකර්මාන්ත නිර්මාණකරුවන්ට අත්වැරක්. ඉතින් ලක්සලු ආයතනය විශේෂයෙන්ම සීමා සහිත ව්‍යවසාය සංවර්ධන සම්පකාර සමිතිය වයින් පළාතේ මුලින්ම ව්‍යවසායකයන් අරමුණු කරගත් අපනයන අභිමුඛ සම්පකාර සමිතිය අපි ඒක සමිතියේ මාකටිං ආර්ම විදිහට අපි අලුයකරු විදිහට කටයුතු කරනවා. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා මේ ඔබට දකින්න පුළුවන් අපි මේ ව්‍යවසාය සමිතිය මේ අපි ලක්සලු පරිශ්‍රයේ මෙහි තියෙනවා අපේ මේ ග්‍රාමීය හස්තකර්මාන්තකරුවන් විසින් අපට ලබා දෙන ඔවුන්ගේ නිර්මාණ විශේෂයෙන්ම අපි නිර්මාණ ප්‍රදර්ශනය කරන මේ ස්ථානයේ වගේම ලංකාවේ විවිධ ස්ථානවල ප්‍රදර්ශන පවත්වමින් ඒ වගේම ජාත්‍යන්තර ප්‍රදර්ශන වලට අපි එම නිර්මාණ ඉදිරිපත් කරමින් අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා ග්‍රාමීය පාරම්පරික හස්තකර්මාන්තකරුවන්ට ශක්තියක් සහ බලයක් දීමට. ඉතින් අපි ඉල්ලීමක් විශේෂයෙන්ම වයින් පළාතේ වගේම ලංකාවේ පාරම්පරික හස්තකර්මාන්ත ශිල්පීන්ට සමග එකතු වෙන්න අපි ඔවුන්ට අපි අත්ලක් වෙන සූදානම් විශේෂයෙන්ම අපි ඔවුන්ගේ භාණ්ඩ අලෙවි කරනවා වගේම විශේෂයෙන්ම ඔවුන්ට මූල්‍ය අනුග්‍රහයක් ලබා දෙන බලාපොරොත්තු වෙනවා අපේ ව්‍යවසාය සංවර්ධන සම්ප්‍රදාය සමිතිය මගින්. ඒ වගේම පුහුණු විශේෂයෙන්ම අපි සෑම ඉරිදා දිනකම අපේ පුහුණු වැඩමුළු පැවැත්වෙනවා. අපි මේ ඉරිදා අපේ ඇඹුලුම් පුහුණු පාඨමාලාව පටන් ගන්නවා. බතික් පුහුණු පාඨමාලාව තියෙනවා. ඒ වගේම පාවහන් ඒ වගේම විශේෂයෙන්ම ජපන් ජබර වගේ අපේ අමුද්‍රව්‍ය නිෂ්පාදනය කර බෑග් නිර්මාණය විවිධ භාණ්ඩ නිර්මාණ සිදු කරන විවිධ සෑම ඉරිදා දිනකම උදේ 9 සිට 3 දක්වා අපි මේ හස්තකර්මාන්ත ශිල්පීන්ට වැදගත් වෙන කුමන හෝ වැඩමුළුවක් අපි පවත්වනවා. ඒදී අපි ඔවුන්ට අවශ්‍ය පුහුණුව, මෝස්තරය, තාක්ෂණය ලංකාවේ ඉන්න ඒ හා සම්බන්ධ විශේෂඥයන් සම්බන්ධ කරමින් අපි ලබා දෙනවා. අපි මූලිකම දේ තමයි අපේ ව්‍යවසාය සමිතිය වූ සමාජිකයෙක් සමාජිකාවක් විය. අපි මේ පරිසර දිනයේදී තමත් වැදගත් තේමාවක් විදිහට සැලකනවා. අපේ ග්‍රාමීය හස්තකර්මාන්තකරුවන්ගේ මේ පරිසර හිතකාමී අත්කම් භාණ්ඩ සඳහා ප්‍රදර්ශනයක් පවත්වනවා. මේ ප්‍රදර්ශනය අද දින පටන් ගන්නවා. දින පටන් ගන්න ජූනි මාස 30 වෙනිදා සෑම දිනකම උදේ 9 සිට සවස් 5 දක්වා මේ ප්‍රදර්ශනය පැවැත්වෙනවා. විශේෂයෙන්ම වයින් පළාතේ නිර්මාණකරුවන්ට අත්කම් නිර්මාණකරුවන්ට පුළුවන් ඇවිල්ලා ඔවුන්ගේ නිර්මාණ මේ ප්‍රදර්ශනය තබන්න අපි මේ ප්‍රදර්ශනයේ නිර්මාණ ඔවුන්ගේ තබල විවිධ ගැටලුම් ව්‍යවස්ථාවට එනවා. ඒ වගේම අපි විවිධ සමාජ මාධ්‍ය හරහා මේ සම්බන්ධයෙන් අපි දැන්වීම් පළ කරනවා. විශේෂයෙන්ම මේ මගින් මාධ්‍ය ආයතනවල ලබා දෙනවා. මේ ආදී වශයෙන් අපි ඔවුන්ගේ නිර්මාණ සඳහා හොඳ ප්‍රචාරණයක් සහ අනුග්‍රහයක් ලබා දෙන බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම වැඩි ඉල්ලුමක් තියෙන මේ නිර්මාණ සඳහා අපි බලාපොරොත්තු වෙනවා. අපි ලක්සලු සැපීම් කරවමින් විදිහට පාවිච්චි කරගෙන ඔවුන්ට සහාය ලබා දෙමින් ඔවුන්ගේ මෝස්තරය, ඔවුන්ගේ තාක්ෂණය, ඔවුන්ට පුහුණු සහාය ලබා දෙමින් අපි ඔවුන්ගේ භාණ්ඩ විකිණීම සඳහා මිලදී ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ නිර්මාණකරුවන්ගේ නිර්මාණ මේ මාසයේ අවසානයේ ජූනි 30 පසුවේ පළවෙනි සමුදායික සවස් 4ට අපි ව්‍යවසාය සංවර්ධන සමිතිය අධ්‍යක්ෂකවරුන් විසින් නිරීක්ෂණය කරලා අපි ඔවුන් මාර්ගයේ හොඳම නිර්මාණ 10ක් තෝරගෙන මේ නිර්මාණ 10න් අපි 1 2 3 කී ස්ථානවල වුන්ට වටිනා අභ්‍යාග ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙම
පාරිසරිකකාමී අත්කම් නිර්මාණ ප්‍රදර්ශන සඳහා බාණ්ඩ ඉදිරිපත් කරන සෑම නිර්මාණකරුවෙකු සඳහාම අපි තිරණයක් මුදල් පරිත්‍යාග ලබා දීමට බලාපොරොත්තු වෙන හින්දා මම ආරාධනා කරනවා පාරිසරිකකාමී අත්කම් නිර්මාණ සපයන්න පුළුවන් අපේ නිර්මාණ ශිල්පීන්ට විශේෂයෙන්ම වයම් පළාතේ නිර්මාණ ශිල්පීන්ට එන්න බිංගිරිය පානහන්දිය ලක්සලු පරිශ්‍රයට ඇවිල්ලා ඔබගේ නිර්මාණ අපට බාර දෙන්න. ඔබගේ නිර්මාණ මෙම සති දෙකක දවස් 20 වගේ කාලය තුලදී ප්‍රදර්ශන සඳහා සූදානම්. ඒ ප්‍රදර්ශනයෙන් පසුව අපි ඔබව සම්බන්ධ කරගෙන ඔබ අපගේ සැපයුම් කරුවන් විදියට දිගටම ඔවුන් ඔබ සමග ඔබට අත්ලක් ලබා දෙමින් කටයුතු අපි සමදෙනා මේ ලෝක පරිසර දිනේදී අතිරණක් කරගමු අපේ පාරම්පරික හස්ත කර්මාන්තකරුවන්ගේ අත්කම් නිර්මාණ වැඩි වැඩියෙන් ඉදී ගැනීමට විශේෂ ප්ලාස්ටික් භාවිතයෙන් ඉවත් වෙන්නේ අපි හස්ත කර්මාන්තකරුව සකස් කරන නිර්මාණ පරිසරගාමී නිර්මාණ වැඩි වැඩියෙන් මිලදී ගන්න පිළිවිම් සඳහා උනන්දුවක් ඇති කරගමු අධිෂ්ඨානයක් ඇති කරගමු අපේ දේශීය හස්ත කර්මාන්තකරුවන් රැකගනිමු ඔවුන්ට ශක්තියක් දෙමු කියලා මම ඉල්ලා සිටින්නේ මම නවතුරු විශ්වවිද්‍යාලයට ස්තුතියි